Right. I like coffee more than tea. I like coffee more than tea. මේකෙන් කියන්නේ මොකද්ද? මම වඩා කැමති coffee වලට තේ වලට වඩා. Right? එතකොට I like chocolate more than biscuits. Right? මම biscuits වලට වඩා chocolate වලට කැමතියි. ඒතර I like කියන එකත් එක්ක අපි noun එක පාවිච්චි කරලා more than කියනවා ඊළඟ එකට වඩා කියන්න. So we'll find a smarter and a shorter way to say this, right? අපිට මේක කියන්න පුළුවන් කෙටි සහ smarter විදිහක් තියෙනවා. I prefer කියන එක පාවිච්චි කරලා. I prefer කියන එකේ ඇත්තටම සිංහල තේරුම මම වඩා කැමතියි. You choose one thing over another. ඔයා යමක්කට වඩා තවත් දෙයකට කැමතියි ඔයා තෝරගන්නවා කියන එක අපි අර උදාහරණය I like coffee more than tea කියන එකේදී අපිට ගන්න පුළුවන් prefer කියන එකෙන් I prefer right tea more than කියලා අපි විතර පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ to. I prefer tea to coffee. I prefer tea to coffee. එතකොට I prefer chocolate to biscuits. I prefer chocolate to biscuits. එතකොට ඔයාලා noun එකක් එක්ක තව noun එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් යම් දෙයකට වඩා මම තවත් දෙයකට කැමතියි කියලා කියන්න. නමුත් මේක චුට්ටක් වෙනස් වෙනවා verb එකක් use කරන වෙලාවට. දැන් අපි ගමුකෝ මම movies බලනවට වඩා පොත් කියවන්න කැමතියි කියලා. එතකොට මෙතන එන්නේ I prefer දැන් ඉස්සෙල්ලා මතකයිනේ noun එකයි දැන් කෙනෙක් කිව්වොත් හොඳට අහගන්නකෝ I like coffee. Right? What about you? I like coffee. What about you? මම coffee වලට කැමතියි. ඔයා මොකද කියන්නේ? ඔයාගේ අදහස මොකද්ද? I love science fictions, right? මම කැමතියි science fictions වලට. What about you? එහෙනම් නැත්නම් what do you think? ඔබේ අදහස මොකද්ද? අන්න එතනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ opinion එක ඔයා අදහස විදිහට I prefer coffee to tea. I prefer coffee to tea. එතනදී අපි ඊළඟට ආවේ දැන් verb එකක්. මොකද්ද? මම පොත් කියවන්න කැමති movies බලනවට වඩා. අන්න එතනදී පාවිච්චි කරන්නේ I prefer මතක තියාගන්න reading. I prefer read books නෙමෙයි. I prefer reading books more than නෙමෙයි. I prefer reading books to watch movies නෙමෙයි. Watching movies. I prefer reading books to watching movies. පැහැදිලි නේද? noun එකක් පාවිච්චි වෙනවා නම් පාවිච්චි වෙන්නේ noun to noun. I prefer tea to coffee. අපි action එකක් පෙන්නනවා නම් I prefer reading books to watching movies. Right? දැන් ඔයගලන්ට මේ ස්ට්‍රක්චර් එක තේරුණා? තව වාක්‍ය නිර්මාණය කරලා ප්‍රැක්ටිස් කරන්න. කෝස් එකට ජොයින් වුණොත් ඊට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සුබ දවසක්.